චීනයත් ශ්‍රී ලංකාවත් අතර රාජතාන්ත්‍රික සමතතා ආරම්භ කර මේ වසරේ පෙබරවාරි මාස 7 වෙනිදාට හරියටම 800 වසක් සපිරෙනවා. එදා මෙදා තුර චීනයත් ශ්‍රී ලංකාවත් අතර පැවති මිත්‍රත්වය තුළින් චීනයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලැබුණු දායාදයන් බොහෝයි. චීනයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රත්වය තවත් ඔප්නංවන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජ්‍ය නියෝජිත පිරිසක් චීනයේ සයිදින නිල සංචාරයක නිරත වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සයිදින චීන නිල සංචාරය ආරම්භ වුණේ 2007 පෙබරවාරි මාසේ 25 වෙනිදා රාත්‍රියේදී. තලංගා වුණා. හිමිදිරියේම බීජින් ගුවන්තොටුප ඉන් අනතුරුව චීන රජයේ දැඩි ආරක්ෂක රැකවරණ මැද්දේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස විශේෂ රිය පෙරහැරකින් චීනයේ බීජින් නුවර පිහිටි දියෝතා මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබුවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් ශිරන්ති රාජපක්ෂ මැතිනියත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුත් මහා සංඝරත්නයත් මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක්ද ජනාධිපතිතුමන්ගේ චීන නිල සංචාරයට එක්ව සිටියා. ජනාධිපතිතුමන් සිය චීන නිල සංචාරයේ ප්‍රථම කර්තව්‍ය ආරම්භ කරමින් අක්ෂිපටල චීනය වෙත පරිත්‍යාග කිරීමේ නිල උත්සවයට සිරික පිරිසකට අක්ෂිපටල පරිත්‍යාග කර තිබෙනවා. අක්ෂිපටල පරිත්‍යාග කිරීම ලබා ගන්නා දින සවස් යාමේදී ජනාධිපතිතුමන් චීනයේ බීජිං ජාතික සත්ව උද්‍යානයට ගියා. ඒ ගියේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කිරීමේ තවත් එක් අවස්ථාවක් බවයි. අපි ගහකොළ රැක ගනිමින් සතාසිව් පාවා රැක ගනිමින් පරිසරය රැක ගනිමින් අපේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමයි අපේ බලාපොරොත්තුව. ඔබේ බලාපොරොත්තුව සහ ලෝකවාසීන්ගේ බලාපොරොත්තුවයි අපි විශ්වාස කරනවා. මිගාර අලිපටවා චීනය වෙත භාරදීමේ අවස්ථාව සියසින් දැක බලා ගන්නට විශාල පිරිසක් චීනයේ බීජිං ජාතික සත්ව උද්‍යානයට පැමිණ සිටියා.